මම ඔයාලට ඉස්සර පොඩ්ඩක් කියලා දෙන්නම් මේ බයිනාන්ස් එක කොහොමද මේක පොඩ්ඩක් මේ හඳුනන්නේ කියලා. දැන් මේ වම් පැත්තේ ඒ කියන්නේ යටම වම් පැත්තේ තියෙන්නේ හෝම් පේජ් එක. එතන තමයි ඔක්කොම මේ ටික පෙන්නන්නේ. මම ඔයාලට පෙන්නන්න මේ මම account එක හදාගත්තා. දැන් මේකේ සාමාන්‍යයෙන් අර සිග්නල් එකකට දෙනවා නම් ට්‍රේඩ් එකක් දාන්න ඕනේ. දැන් වම් පැත්තේ ඉඳන් හෝම් කියන එක තියෙන්නේ. දැන් මාකට් ට්‍රේඩ් ෆියුචර් කියන එකට තමයි අපි යන්න ඕනේ. හරිද? ෆියුචර් කියන එකට ගියාට පස්සේ දැන් මේකේ තියෙනවා අපි මේ ට්‍රේඩ් දාන්න ඕන විදි. ඒ කියන්නේ මුලින්ම කොයින් එක අපි තෝරගන්න. ඒ කියන්නේ සිග්නල් එකක් අනුව සිග්නල් එකට දැන් මෙතන මෙහෙම සිග්නල් දෙන්නේ. උඩම තියෙනවා SUI USDT කියලා. මේක තමයි SUI USDT කියන්නේ. හරි. එතකොට අපි මෙතන උඩින්ම තෝරගන්න ඕනේ. උඩින්ම තෝරගන්න කියන්නේ පොඩ්ඩක්. දැන් මෙතන මේ USDT එක මෙතන මේ ටච් කරාට පස්සේ සර්ච් බාර් එකක් එනවා. එතන SUI USDT කියලා ටයිප් කරන්න ඕනේ. අන්න එහෙම ටයිප් කරාට පස්සේ තමයි හරියට ඒ කොයින් එකේ එන්නේ. නැත්නම් මොකද මේ කොයින් වර්ග තියෙනවා 20000කට වැඩි. ආයි බලන්න ඕනේ හරියටම කොයින් එක හරිද කියලා. කොයින් එක හරි. ඊට පස්සේ බලන්න ඕනේ මොකද්ද මේ දීලා තියෙන්නේ. ලෝන් බයි. ඒ කියන්නේ දැන් කොළ පාට. එතන අපි දාන්න ඕනේ. ඒ කියන්නේ ලෝන් බයි කියන්නේ මේක බයි ලෝන්. මෙතන මේ කොළ පාට දින්නේ. ඒක. ඊට පස්සේ ආයි දීලා තියෙනවා isolated 10x. isolated 10x කියන්නේ දැන් මෙතන මේ අපි තෝරගත්ත කොයින් එක යටින් තියෙනව නේද isolated කියලා. අන්න ඒක ටච් කරලා isolated cross කියලා දෙකක් තියෙනවා. අපි උතන අනිවාර්යෙන් පොඩ්ඩක් isolated කියන එක තමයි දාගන්න ඕනේ. හරිද? අන්න ඊට පස්සේ 10x එක අපි දාන්න මේ කියන්නේ මේ leverage එක. leverage එක කියන්නේ Binance එකෙන් අපිට දෙන loan එක. ඒ loan එක ගොඩාක් ලොකුට ගන්නවා කියන්නේ පොඩ්ඩක් හිරවන වැඩිනේ පොඩ්ඩක් අපි පොඩ්ඩක් අඩුවෙන් ගන්න. ඊට සාමාන්‍යයෙන් 10ත් 20ත් අතර තමයි. ඊට වඩා නම් මේ ගන්න හොඳම නෑ. 10 ගන්න එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඒ 10 ගන්න. මෙතන 10 දාලා කන්ෆර්ම් කරන්න. එතකොට අපි සාමාන්‍යයෙන් මේ දාලා තියෙන්නේ සිග්නල් එක ඇවිල්ලා තියෙන්නේ isolated 10x enter now කියලා. enter now කියන්නේ දැන් ඒ උඩට ඔක්කොම හරනම් දැන් මෙතන මේ අපි කරන්න ඕනේ තියෙන බැලන්ස් එකෙන් මේ USDT එකක් විතර වගේ දාන්න ඕනේ. එකයි. ඊට වඩා දාන්න මේපා. ඒක දාන්නේ මෙතන අර මේ තියෙන පොඩක් ඇදගෙන යන බාර් එකක් තියෙනවා. ඉන්න මෙතන. ඒක ඇද්දට පස්සේ මේ ඒක USDT ගන්න මේ යටින් පෙන්නනවා. කොච්චරක් වැටුවද කියලා. ඒ යටින් බලාගෙන USDT එකක් විතර වගේ වෙන සෙට් දැන් මේ දැන් පෙන්නන්නේ 1.04ක් මේ මගේ වැටලා තියෙනවා. අනේ මේ ඊට පස්සේ දැන් දීලා තියෙන බයි ලෝන් කියලානේ. දැන් මේක තමයි බයි ලෝන්. අන්ඩේකින්ද එහෙම බයි ලෝන් බටන් එක ටච් කරනවා. මම මේක අර මේ පරර සිග්නල් එකකට මම මේ පෙන්නන්න විතරයි කොහොමද දැම්මේ. මේක ඇනලයිස් කරලා දාපු එක නෙමෙයි. ඒකින්ද වැඩි මුකුත් මේ හිතන්න එපා ඒක. ඔන්න ඔහොම තමයි මේ ට්‍රේඩ් එකකට ඒ කියන්නේ මේ සිග්නල් එකට ට්‍රේඩ් එකක් දාන්නේ. අර පරණයක් වුණත් මේ හැබැයි උන් පේනවනේ. ඒකත් මේ ප්‍රොෆිට් දෙනවා. මේක මේ හරියට කරොත් මේ උදේට ඔන්න හොඳ සිග්නල් එකට ට්‍රේඩ් එකක් දාන්නේ අන්න එහෙමයි. ඒ කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් බලලා මේ කියන්න
මම මේක මේ ක්ලෝස් කරනවා මේක මම මේ ඇනලයිස් කරලා අර මුකුත් දාපු කියන්නේ මේ ඒකද ක්ලෝස් කරනවා